තුන්වන් හන්දියේ දොරකඩට අට කියලා ගේ හදන්න එපා. හිරෝ කුට්ටේසු දිට්ඨාන්ති සාන්ති සීංගානගේ කිව්වේ. මේවද අපමද පොරෝ හන්දිය හදලා ඒ වගේ මේකේ පොල් කටු දාන්න හානසු පොල් කොල බරන යකඩ ගොඩ ගහන්නේ. අර මුල්ලේ. පෙරේදීට ගෙවල් හදලා ඉඳලා කියනවා දියුණු වෙන්නේ නෑද? ණය ගෙවා ගන්න බෑද? ගෙවෙන්නේ නෑ මනස පිරිසිදු නෑ. මනස ආලෝකවත් වෙන කිසි දෙයක් වෙලා නෑ. යපන් නැගිටින්න මෙතන. කොන්ගේ වත්වල කොහේවත් අනවශ්‍ය වතු තියාගෙන නැහැ. හයිවේස් වල දෙවෙනි S එක මොකද්ද? දෙවෙනි S එක මොකද්ද? අනවශ්‍ය බඩු මොකවත් නැති එක. එහෙනම් ෆ්‍රිජ් එක ගෙනාවා පෙට්ටිය මොකටද හදන්නේ? ෆ්‍රිජ් එක ගෙනල්ලා අවුරුදු 10යි පෙට්ටියයි ඉක්කොට ගන්න තන්නේ අපි. කැසට් එක ගෙනල්ලා අවුරුදු 15යි පෙට්ටියක් තියනවා. අවදානිය ඕනේ වෙයි කියලා. බිස්කට් කාපු ටින් අනම්මනම් ඔක්කොම ගේ පුරා කොට ගන්න. අරන විද්‍යේශනේ තාම අර බාත්රූම් එකේ අර ධාරේ උඩ තියලා සබන් වල අනම්මනම් පේලියට තියලා දැන් මිනිහෙකුගේ මනස කොහාටද වැඩේ ඒ දේශනා කළා සාන්ති සීකාලගේ සිටේ ద్వාර පාගේ සිටින්ටි දොරකඩ ඉන්නවා බඩු ඒ ඉන්න දොරකඩ පාමිස හැමතිස්සෙම සතියකට වරක්වත් හොදන්න ඕනේ කවදාවත් හොඳ ගෙදර සෙනෙප්පු දෙක ඉස්සරහා ගලවන්නේ නැහැ කරාව පාගෙන වෙතන ගලවලා යන්නේ. ගිහින් බලන්න තමයි. දැන් අපි කාණ්ඩුවේ හොඳ වැඩක් කරලා. ඇමතිවරු පිරිසක් හොඳ മന്ത്രിවරු පිරිසක් අරගෙන ලෝකේ රටවල් වලට යවලා තියෙනවා. ඒ ගිහින් බලලා ඉගෙනගෙන ඇවිල්ලා මේ කරපියක් කියලා. හොඳයි. හැම ආණ්ඩුවකින්ම හැම දැනකින්ම දැන් පෞද්ගලික ආණ්ඩුවලට අවවාද ලොරි රාගෙන රිප්පියේ. හැබැයි උන් එහෙ ගිහින් පන්නාගෙන ඇවිල්ලා මේ කරපු නැති එකක් නෙවෙයි. ඒකේ පන්නරගෙන ඉන්න නෙමෙයි මේ තියෙන්නේ. ඒකෙන් බලලා හැදිලා මෙහෙ කරන්න තියෙන්නේ. අපේ උන් එදා ඉඳන් කරේ මේ ආරෙන්න පන්නේ ආදල් එක කරක් වෙන්න. ඒව දොඩොඩු වෙන්නේ. දැන් මොකද අපි හැමදාම මෙතන දැන් ජපානයේ ගේපුවා. ජපානයේ ජනාධිපති කෙනෙක් ගියා. නෝන දොරකඩ හිටියෝ. මම සෙරෙප්පු දෙක දන්නේ නැහැ නේද මම මේ වෙලාවට ගිහින් ආපු එක මම දන්නේ නැහැ සෙරෙප්පු දෙක ගාපුවා. පිට යෑමේදී ඒ විදියට වුණේ මම දන්නේ නැහැ මොඩියා වගේ මම ඉතින් ගලවලා ගියාම නෝන එතන හිටියෝ. එයා ආදෙලා සෙරෙප්පු දෙක අරගෙන පැත්තකින් තියලා ආයෙ මම එළියට හැරෙනකොට ඒ පැත්තට හරවලා තියෙනවා. ඊයකට ජපානයේ මන්දිසෝරිය වල කොල්ලෝ සෙරෙප්පු ගලවනකන් කෙල්ලෝ බලාගෙන ඉන්නවා. කොල්ලෝ ගලවපු ගමන් කෙල්ලෝ පොරකපා ගිහිල්ලා කොල්ලන්ගේ සෙරෙප්පු අර එහා පැත්තට තියන ගිහින් පිළිවෙත තියලා තියෙනවා. ඉතින් බලන්න. ඒක හොඳ ගෙදර. බලාවට යන්න කලින් මම මේ කියන්නේ. අස්සා. කවදාවත් සෙරෙප්පු දෙක එතන ගලවලා යන්නේ නැහැ. ඌණියම් කරන්න පුළුවන්. මිනිස්සු මැරෙන්න ඌණියම් කරන්න පුළුවන්. ඔට්ටු දාලා කරමු. මිනිස්සු මරණ එක හොඳ නැහැ. සත්‍ය බලන්න අපි මොන ටිකක් කරලා බලමු. ඌණියම් කරන්න ගන්නේ කිසි කොට දෙකක් තුනක් ගත්තා අරගෙන මේකෙන් අතුරු කපලා යවුව පෙරේට දාන්න. ඒකට ගන්නේ ගේ අතුරු ආපු ගුණ. කටුවේ තියෙන්නේ. ඊට පස්සේ පිටතර කටු ගන්නවා. ගෑනමයි ඉෂ ගන්නවා. ඊට පස්සේ අර සීටේ කියන විදිලා තියෙන්නේ අර මට මොනවාගේ අර පින්න හොදලා පොඩි නිකන් සෙවල ගතිය ආගේ චුට්ටක් ගන්න. ඊට පස්සේ එළිය අර සීන් පටේ දාලා තියෙන අර ඩමුටු ඩංගන් ඩොංග පණුව නටන අයින් අර පැත්තේ වන්දර අපි නිකන් දෙලෙප්පුත් දුව පොඩි යන්නේ. ආගේ චුට්ටක් ගන්න. ඇටියට පහ ගන්න. කුරුටු පහ ගන්න. දියගොල්ල මාස් ගන්න. වෙලි පහ ගන්න. ඒක අරගෙන කටුවට තියලා බර මන්දෝලි මැදුවාට පස්සේ ඊයාත්ම අරන්කු විවි ආහාර මේ වෙලාව මැරිතුන් ඉන්නවා පෙරේතේ වෙලා උන් බලනවා ආමණ්ඩලේ අරන්කු දානවා ඔක්කොම දේ තියෙනවා මොනවද මේ මන්දර කියලා බලන්න ආපුවම මේක තියලා කැට ගන්නවා. තියෙනවා යන්නේ පාරෙන් තියෙනවා වාද්යෙන් තියෙනවා අන්තියෙන් තියෙනවා මේක කරනකොට උදාවරේම මැරෙනවා ඊට පස්සේ. මරන්න ඕන නම් පුළුවන් අපිට. දැන් මම ඔයාලගේ දෙන්න මුණියක් කරන්න. ආපුවම එරිකට අපව හදන්න ඕනේ නැහැ බඩු හදලා හදලා තියෙන්නේ. ඒ අනිවාර්යයෙන්ම ගන්න ඕනේ දේරු දොර මුල්ලේ අරගෙන මේක හැමදාම තියෙනවා. විතරට අපි කැණේ මේ වීසි කරලා ඉඳන් තියෙනවා. යෑම විසකේ බාත්රූම් එකේ හැමදාම තියෙනවා. ඇතියර මහ කුස්සිය කොච්චරවත් බලිනවා. දියගොඩ මස් කොච්චරවත් කුස්සිය බලිනවා. උල්ට පහ කොච්චරවත් කුස්සිය බලිනවා. වෙලි පහම ගහන මාත්‍ය ඇවිල්ලා මහා ඇඳේ කුදි පෙරේත දක්වා හරි. වන්තර මන් කියන්නෝනේ. නෑ උන් දෙන්නා කියලා ගන්නවා. තොට හෙන ගහම් කිය මැරිය පැටි සැම්පිය කාලා කන්ටි ඔයගොල්ලෝ හෙන ගහම් කියනවා.
උන් දෙන්න මතර තියාගන්න. දැන් මං ඕනියන් කරගන්නද? නෑ. ඕක තමයි ඕනියම. ඔයිට වැඩි ඕනියක් නෑ. ඒ හින්දා බලමේ සමාපතිවරු හරි අර කම්වල ඉන්න ප්‍රධාන වෙලා ඉන්නේ. මිනිසුන්ගේ ජීවිත හදන්න. ඕකෙන් අයින් වෙන්න. ඔය ටික කරන තාක්කල් මං ඇවිල්ලා මොන කොවිඩ් මෙතන කියලා කියත් වැඩක් නෑ මාධ්‍යෝ. ආයෙකින් නම්නාදලා ඉන්නේ හරි කියන ගන්නවා. තේරෙන්නේ නැහැ ජීවිතේ මොකද වෙලා තියෙන්නේ කියලා. සුද්දා අපිට නැති කලේ මේක. සුද්දා මේක නැති කරලා ගමේ දැනුම අවශ්‍ය කරලා ගමේ ඉතුරු ගියා. දැන් අපි ගමේ ඉතුරු ටිකක් දාලා තියෙනවා. ගම කියන්නේ ඕකට නෙවෙයි. වැද්දගේ ගිහින් මාන්න කොච්චර ලස්සනද කියනවා කියලා. හොඳට ගොන් ගන්න. සතියකට දවසක් වැද්දා ගොන ගන්න. එදින ආයෙත් ගිහින්. ආයෙත් තියෙන වැද්දගේ කියලා. එළියේ මම වරම් මැස්ස ගහලා අබුව වැටෙන තැනක වරම් පහක් විතර තියෙනවා. හොඳට අබුව වැටෙන්න නමලා තියෙනවා. බලවන්න බිඳුම් වලින් වලම් නැටේ කියලා දාලා. නැයි කවදාවත් තාපු ගන්න සිංහේ දාලා මෙතන තියන්න හොඳ නැහැ. පිළිවෙලට ලස්සනට කුස්සිය තියාගන්න. මොකද අපි ජීවත් වෙන තැන තමයි මේ ආග්‍රාමයේ සියලු දේ මේ ශරීරයට කයට සම්බන්ධයි. ඇතුව බෑ ජීවත් වෙන්න. එන ලස්සනට ඉඳගෙන හොඳට ගේ පිළිසිදුව තියාගෙන කොහමද? හිරු කිලෙන දවසේ සඳසිකුරු දවසේ සඳසිකුරු දවසේ ගහ ගන්න දෙපෝ දවසේ හිරු ගිලෙන දවසේ ගොමින් පිරිබඩලනු යනිවසේ මාසෙකට දවස් 4ක් ගුණ ගෑනවා විතර. දැන් මොකද කරන්නේ? අද මහාචාර්යවරයෙක් ඇවිල්ලා කිව්වා කියලා ගොම්බෙක්ක් ගෙනින් ගන්නවද ටයිල් පොළවේ? නෑ. ටයිල් පොළව හොඳට මොක් කරන්න සතියකට දවසක්. පිරිසිදු තියාගන්න. එහෙම තියාගෙන රැට නිදා ගන්නකොට සික් එක හොදලා මැදලා මේක පියනේ වාලා අවදාවත් විගාන හොදපුවම රාජ්‍ය කොහොමද දාන්නේ නැතුව හොදපුවම රාජ්‍ය. ඊබන් දාරන්න එක දී කොහොමද මේකන් පාත්‍ර නමන්නේ කියලා. හේතුවට පස්සේ මේක නිදි කෑල්ලකින් හොදට පිහලා තියන්නේ. නැත්නම් අර වතුර ටික අරක දිගේ වේරිනා පිරෝ කුට්ටේ සුටික්ටක් තී. එතන එතනදී ගියන්නේ වහන්න නැතුව බලන්නකො මූසල වෙනම ගෙයි වහලට ඇදලා තමයි බැඳලා තියෙන්නේ. අර රෙදිවැල්. ගේ වටේ යන ගහලා රෙදිවැල් බැඳලා සාරේ අපි අරගෙන යන්නේ රීකගෙන යන්නකො. එච්චර වුණියන් ලෝකේ කොහෙවත් නැහැ. ඕම වෙන්නේ අමන ක්‍රියා ටිකෙන් අයින් වෙලා අපි ඉතුරු ටික කතා කරමු. මේ ටික කරන්න සුද්ධ කරලා ගේ වත්ත ලස්සනට වැඩ ගහලා පිළිවෙලට හොඳට තියෙන්නේ කඩුල නම් ඒක දාලා ගේන්ටුවක් නම් තියෙන්නේ ඒක වහලා ගේ ලස්සනට තියාගෙන ඕන කට්ටනියෙකුට ඇවිල්ලා කියන්න පුළුවන් නම් ඕනියක් කරන්න කියලා. වදින්නේ නැහැ. මම කියන පුළුවන් නම් ඕනගේ මඩුණියක් කරපියා. මඩුණියක් වගේ. දුනියක් කියන්නේ හැම දෙයක් වගේ අපේ මානසික මට්ටම දේවයන්ට බෑ මට බෑ. ඒ ඒගොල්ලෝ කියපුවම මානසික වැඩ ගන්න. අදකුද වේනකොට. අරවා මේ වේනකොට. හැමතිස්සෙම රාජ්‍ය වීනකොට මානසික. ඉතින් අපි කරන මොනියක් තමයි. ජීවිත වැඩක් නෑ. ඒක පස්ස ආහාර. මේක කීවොත් එහෙම අඳින පළඳින තැනට යනකම් එනවා. දෙවෙනි එක උදාහරණ පාවිච්චි කරන බඩු බාණ්ඩ ආනන්ද ඉතාම පිළිවෙලට තියෙන්න ඕනේ. පාවිච්චි කරන බාණ්ඩේ දිහා බලලා නෝනට තියෙන ලෙඩේ කියන්න පුළුවන්. දැන් මම ඔය බබාල නැති ගෑනුන්ට ළමයි කරනවා. බබාල නැත්තම් අවුරුදු 5ක් ඉඳලා ගලා ප්‍රසාද වෙන ළමයි නැත්තම් බබාල හදන්න අපේ ඉතින් අවුරුද්දක් සෙනගෙනවා. මම ඒක කරනවා. මම මොන ගිරප්‍රණීති කියලා ප්‍රාදේශීය එකක් දාලා ආර්ථික විතර ඉතියා. ඔය ගෑනුන්ට සර් බෑඩ කුඩි ඉන්නේ. මං ඉන්න දැනයි හෝටලේ ඔක්කොම කියලා දුන්නා. දැන් බෑ ඇවිල්ලා දොරට ගන්න දෙලිපිලි ගන්න. බැලිනම් 30ක් විතර අර පුලත් අතු ස්තරගෙන ඇවිල්ලා මේ මම මොකද මේ නෑ. සර් අර බබා හදනවා කිව්වා අපිට. එකෙක් වරේ පොඩි ඉහම් විතරට. මං ආර්ථිකේ මණ්ඩලෙ හදාන්න මේ නෝනා මේ මහත්යත් එක්ක ඉන්න ඕනේ. ඒකට කේන්දරේ ගේන්න ඕනේ. අව ඒකට ගොඩාක් දේවල් කියනවා. ඒක මනෝචිකිත්සාවක්. ඒ හින්දා උදේ දෙන්න ගෙදරට එන්න ආරම්භ කරලා අපොයින්ට්මන්ට් දීලා හරි. දැන් මේ බබාලා හදනකොට බබාලා නැති වෙන තියෙන හේතු තියෙනවා ඉස්සෙල්ලාම අපි කරන්නේ මනෝචිකිත්සාව. ඒක නැත්තම් බේත් දීලා බලන්න. ඒක නැත්තම් මොකද කරන්නේ විද්‍යාවෙන් කියන අපේ එකක් තියෙනවා. ඒක නඩපාම 100 වෙන නැටෙවොත් 89 කට ළමයි යනවා. නිශ්චිතයි ඒවා. විද්‍යාවේ කියන බබාලා හම්බෙන්නේ නම් රිද්දි බිසව කොහොමද තමුන්ගේ පාවිච්චි කරන බඩු බාණ්ඩ තියාගන්නේ. එහෙනම් මම ගෙදරට ගිහලා නෝනාගේ ටිකේ චාරිකේ මහත්තයෙක් කොහොමද ළමයි කොහොමද තරව මේව කියලා මේ තරව මම කියලා බලනවා. නැත්නම් මම යනවා ගෙදරට.
මොකද අසනීප කියලා හොයාගන්න බැයි නම් මොකද හේතු හොයාගන්න බෑ. මං ගිහින් ඉල්ලනවා නෝනාගේ බඩුවක්. නෝනා අහවල් දේ මට ගෙනත් දෙන්න ඕනේ. ආන්ගේ ගෙනත් දෙන ගෙදේ අතර ගත්තාම මම නෝනාගේ සියලු චර්යාව කියන ලෙඩ ඔක්කොම කියනවා. මොකද්ද බඩුව? මොකද? ඈ? මොකද? විද්‍යාවේ මොකද කියන්නේ? උඩින් උඩුගුවනින් ගෙනවා බිමින් තැන්නෙන් ගෙනවා අපා කොට ලියවලා ගෙනවා රිද්දි බිසව් හිස පීරන පනවා ඔයාලා අද ගිහින් ඔයාලගේ මනාව බලලා චර්යාව කියන්නේ